පස්සේ පොතේ ඒක රස විඳින්නා ඇතුලේ පරිකල්පනෙන් එයාට හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. හරිද? හීරට යටට කොටට ඇඳලා යන්නේ කොහෙද පද්ද පද්ද පස්ස කියපු ගමන් හරිද? අපිට ආයෝකේ ව්‍යංග්‍යාර්ථයෙන් හිතන්න දෙයක් නැහනේ. අපි දන්නවා ඒ ගෑණිගේ ඩීටේල් ටික. හීරට යටට ඇඳලා කොටට. හරිද? පද්ද යනවා. දැන් ඕකේ ඇත්තටම අපිට අඳුර ගන්න දෙයක් නැහනේ. ව්‍යංග්‍යාර්ථවත් කරගන්න දෙයක් නැහනේ. කෙලින්ම ඍජු ප්‍රකාශනයක් ඒක. ඉවරයි. හරිද? අපි දන්නවා ඒක. හැබැයි ව්‍යංග්‍යාර්ථයෙන් කියනවා කියන එක ඊට වඩා වෙනස්. හරිද? ව්‍යංග්‍යාර්ථය දැන් ඔය කියන කාතාවම ඔච්චර වල්වනචර විදිහට නැතුව ඇත්තටම සભ્ય විදිහට තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියනවනේ මොකද්ද? සිසිවන උවන ඉඟසුඟගත හැක මිටින නිසිපුලුලු කුල රියසකයුරු තිසරතන අපිට ඒකේ ව්‍යංග්‍යාර්ථයෙන් හිතන්න දේවල් ගොඩක් තියෙනවානේ. හරිද? රියසකයුරු නිසිපුළු ලුකුල රියසක යුරු කිව්වහම ඒ කියන්න හදන්නෙත් විශාලයි කියන කතාවම තමයි. හැබැයි අපිට ඒක හිතන්න දෙයක් තියෙනවා. තිසර තන කෙලින්ම ඒක කිව්වේ නෑ මේ වගේ කියලා. හරිද? ඒක රූපකයකින් අරගෙන එනවා. අන්න ඒක තමයි පුතේ නිර්මාණකරුවගේ විශිෂ්ට බව කියලා කියන්නේ. අමු අමුෙන් කියලා දානවට වඩා ඒක ඇතුලේ ව්‍යංගයෙන් කියන්න තියෙන දේවල් මාරයි. හරිද? ව්‍යංගයෙන් කියන්න හදන දේවල්. දැන් හිතන්න ඔන්න හොඳ ඇත්තටම හදවතට දැනෙන සින්දුවක් තමයි හැම පරම්පරාවකම මිනිසුන්ට. හරිද? හැම පරම්පරාවකම මිනිසුන්ගේ මනස සන්තරපණය කරන්න පුළුවන් වෙච්ච සින්දුවක් තමයි පුතේ ඔය හන්තානට පායන සඳ සින්දුව. ඔයාලත් අහලා ඇතිනේ. ඒක වෙන්නේ ඔක ලියන්නේ ධම්මික බණ්ඩාර කියලා ගේපද රචකයෙක්. හරිද? මේ ධම්මික බණ්ඩාර ඉස්සර ගුරුවරයෙක්, A level ගුරුවරයෙක්. එයා A level පන්තියේ ඉන්නකොට එයා දකිනවා පුතා මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි හැමදාම බත් එකක් ගෙනල්ලා එකට වාඩි වෙලා කනවා. හරිද? දැන් මෙතන මොකක් හරි ජිලිබිරිස එකක් තියෙනවනේ අපි බබාලද සර්ලා. හරිද? දන්නවනේ. ඊට පස්සේ ඉතින් දැන් මේක ඔළුවේ තියාගෙන හිටියා A level පන්තිවල ලොකු අවුලකුත් නැහැ. එමෙ හිටියා ඉතින්. හගිස්සන්න ගියේ නැහැ මොකද කියලා. කොහොම හරි දැන් ඔන්න ඒගොල්ලෝ විභාගෙ ලියලා කොහොම හරි මෙවලා කෙල්ල තේරිලා කැම්පස් එකට. කෙල්ල තේරුනේ පේරාදෙණිය කැම්පස් එකට. හරිද? ලස්සනම කැම්පස් එකක් පේරාදෙණිය. ප්‍රේමණීයම කැම්පස් එකක්. හරිද? පේරාදෙණිය කැම්පස් එකට තේරුණා. කොල්ලට කැම්පස් යන්න බැරුව ගියා. හරිද? කොල්ලා පොඩි සුළු රස්සාවක් හොයාගෙන. දවසක් ධම්මික බණ්ඩාර මේ සර් පාරේ හිටගෙන ඉන්නකොට වෑන් එකක් නැවැත්තුවලු සේල්ස් රැප් කෙනෙක් අර කඩවල වලට ඔය බඩු මුට්ටු ගිහින් දාන්නේ ඒ වගේ කොල්ලෙක් ආවලු. සර් අඳුරගත්තලු මේ අර කොල්ලා කියලා. ඊට පස්සේ ඇහුවලු මොකද කරන්නේ දැන් සර් මට කැම්පස් යන්න බැරි වුණා ලකුණු මදි වුණා එහෙම තමයි. දැන් මොකද කරන්නේ ජොබ් එක මම මේ සේල්ස් රැප් කෙනෙක් සර් මෙහෙමයි කියලා විස්තර කියලා. එතකොට අර සම්බන්ධය මොකද දැන් අනේ සර් එයා කැම්පස් ගියානේ මම මේ දැන් මේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එයා නම් මාව අමතක කරන්න ලෑස්ති නෑ සර්. එයා කැම්පස් එකේ ඉඳන් මට ලියුම් ලියනවා. හැබැයි මම දැන් එයාට මේ යවන හැම ලියුමකම ලියන්නේ මාව අමතක කරලා කැම්පස් එකෙන් කෙනෙක් හොයාගන්න. තමුසේ මාර මිනිස්සු ඉන්නේ එහෙම කියන්නේ ඊයේ කෙල්ලට. නෑ සර් මට O level හරියට A level වත් කරගන්න බැරුව මම මේ චූටි රස්සාවක් කරන්නේ. එයාට කැම්පස් එකේ මට වඩා හොඳ කොල්ලෙක් හම්බ වෙයිනේ. මට වඩා හොඳ උගත් දැනුමක් තියෙන කොල්ලෙක් හම්බ වෙයිනේ. ඉතින් ඒ හින්දා මාත් එක්ක එකතු වෙලා ජීවිතේ විනාශ කරගන්නවට වඩා එයා වෙන හොඳ කොල්ලෙක්ව හොයාගෙන එයාගේ ජීවිතේ ලස්සන කරගන්න එකනේ මට සර් වෙන්න ඕනේ. ඒ හින්දා මම එයාට කියන්නේ මාව අමතක කරන්න කියලා. ඇත්තටම මූ මාර පරණත කොල්ලෙක්. හරිද? ඇත්තටම කෙල්ල කැම්පස් ගියාට පස්සේ කොල්ලට යන්න බැරි වුණොත් එහෙම ගමේ කොල්ලා ගිහිල්ලා අර කැම්පස් එකේදී කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනොත් මේ කොල්ලෝ ගිහින් මොකද කරන්නේ? තාමත් මං ඔබගේ පළමු පෙම්වතා කියලා පිහියෙන් හත් පාරක් ඇනලා අර කෙල්ලව මරලා දානවනේ. එහෙම එකේ මුගේ ප්‍රේමේ පරණත බව මාරයිනේ. හරිද? මෙහෙම අත්හරින්න පුළුවන්ද කියන කතාව. හරිද? ඕක ඔළුවේ තියාගෙන ධම්මික බණ්ඩාර මේ සර් ගෙදර ගිහිල්ලා ඉරෙම ඉන්නකොට මෙයාට පුතේ මේ තව ෆිල්ම් එකක් බලන්න හම්බ වෙනවා. ෆිල්ම් එක මට මතක නෑ නම නම් හරියටම මොකද්ද ෆිල්ම් එකේ නම කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මට දිවාගතිය හුලවාලි. හුලවාලි කියලා ෆිල්ම් එකක් එනවා. ඔය අඩුකුලේක කතන්දරයක්. ඒකෙත් වෙන්නේ මුදලාලි කෙනෙක් එක්ක බිරිඳ අඩුකුලේ බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳ හාද වෙනවා අනියම් සම්බන්ධයක් හදා ගන්නවා. හැබැයි සැමියත් අඩුකුලේ. හැබැයි ඌ මොකද කරන්නේ අර මිනිහට කොටනවා. හැබැයි කෙටුවට පස්සේ පුතේ අර මුදලාලිට කෙටුවට පස්සේ අර ගෑණි අඬනවා. ඊට පස්සේ අර මිනිහම බේත් කරලා මුදලාලිව සනීප කරලා ගෑනට අර මිනිහව මේ කියන්නේ මුදලාලිව කසා බන්දලා දීලා ගෑණිව පිටත් කරලා යවනවා. ඒ ඇස්සේ පුතා අනේ හරි පව් අර මනුස්සයා දුකෙන් අඬනවා. ඉතින් ප්‍රේමී පරිත්‍යාගය පිළිබඳ එතනදිත් එයාට පොඩි හැඟීමක් හිතට එනවලු. එහෙම ආවට පස්සේ මෙයා මේ වචන ටික එකතු කරලා අර කොල්ලගේ අත්දැකීම ලියනවා කවියට. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න. කෙලින්ම කිව්වේ නෑ ඔයා කැම්පස් ගියාට මට කැම්පස් යන්න බැරි වුණා. ඒ කතාව නොකිය ව්‍යංගෙන් කියනවා මොකද්ද? හන්තානට පායන හඳ. හන්තාන කියපු ගමන් හන්තානයි මහවැලියයි කියන්නේ පුතේ පේරාදෙණිය කැම්පස් එකේ ප්‍රබල සංකේත. පේරාදෙණිය කැම්පස් එක නිරූපණය කරන්න දාන්නේ හන්තාන කඳු වැටියයි මහවැලි ගඟයි. හරිද? ඒකයි මේ කියන්නේ හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. මට කැම්පස් යන්න බැරි වුණාට ඔයා කැම්පස් ගියා. අඳුරු වලා වහිනා කාල සරසවි බීම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කාල එපා තනිය දැනෙන්න. කැම්පස් එකට වහින වෙලාවේදී ඔයා කුඩේ යටින් යනකොට ඔයාට තනිය දැනෙන්න හොඳ නැහැ. තනිය දැනෙන්න හොඳ නෑ කියන්නේ කුඩේයට තව කෙනෙක් ඉන්න ඕන. මේ නොකිය කියන්නේ මට වඩා හොඳ කෙනෙක් ඔයා හොයාගන්න. ඔයා කැම්පස් එකේ තනියම ඉන්න එපා. මාව අමතක කරන්න. ඔයා කැම්පස් එකෙන් හොඳ කෙනෙක් හොයාගන්න. කෙල්ල ගේම අතාරින් නැති උනාට කොල්ලා කියන්නේම හොඳ කෙනෙක් හොයාගන්න කියලා. මොකද කෙල්ලගේ දියුණුව ගැන යහපත ගැන කොල්ලා නිතර හිතනවා. අන්තිම වර්ස් එක බලන්න. හරිද? ලතා මඩුලු අත වනාවි එපාහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න. පුතේ ඔය කැම්පස් එකේ ලව් ලේන් එකක් තියෙනවා. ඒකේ තැන් තැන් වල කපල් වාඩි වෙලා ලව් කරනවා. හරිද? ලතා මඩලු අතර තමයි ඒගොල්ලෝ ලව් කරන්නේ. කැම්පස් එකේ අයියලා අක්කලා සොඳුර සොඳුර කොඳුර කොඳුර අල්ලගනින් හොඳ පඳුර කියලා යන්නේ. හරිද? ඉතින් අර කෙල්ලට කියනවා ඔයාටත් ඒ වගේ ප්‍රේමවන්තයෝ හම්බ වේවි. හොඳ කෙනෙක් නම් එපා අහක බලන්න ඔයා එයාත් එක්ක යාළු වෙන්න. හරිද? අනේ අකමැත්තෙන් වුණත් මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න. මාව අමතක කරන්න කියලා වචනේ නොකිය නිශ්චිතව එයා වෙන වචනයක් කිව්වා නේද? අන්න ඒකට තමයි පුතා කාව්‍යෝපක්‍රම කියන්නේ. මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න. දැන් තේරෙනවද නිර්මාණකරුවෝ වෙන්නත් අනිත්‍යෝ නිකම් වාර්තාකරුවෝ වගේ වෙන්නත් හේතුව. නිර්මාණකරුවෙට පුළුවන් පුතේ වචන රස කරන්න කාව්‍ය උපක්‍රම දාන්න. හරිද? ඒ නිර්මාණය රසවත් කරන්න එයා දානවා ලස්සන උපක්‍රම ටිකක්. ඒව උපමා වෙන්න පුළුවන්, ඒව රූපකාර්ථවත් පද වෙන්න පුළුවන්, ඒව සංකේත වෙන්න පුළුවන්. මොනවා හරි දේවල් දාලා පුතේ එයා තමන්ගේ නිර්මාණය ව්‍යංග්‍යාර්ථවත් බව රකින්න උත්සාහ කරනවා. හොඳේ. ව්‍යංග්‍යාර්ථවත්ව පාඨකයාට හිතන්න දේවල් ටිකක් ඉතුරු කරනවා. එතකොට තමයි නිර්මාණ කියන්නේ පාඨකයා මේක කියවන කෙනා මේක රස විඳින්නේ. මෙයා මේක හොයන්නේ. ඇත්තටම නිශ්චිත තේරුමක් කිව්වහම හරිද? නිශ්චිත තේරුමක් කිව්වම ඇත්තටම පුතේ මේ භාවයන් එක්ක යනකොට තමයි මේ හැඟීම වෙරළු මල් සැලුවම ලල් කිව්වහම ඒක ගැන අපි හිතන්න යන්නේ නැහැ. ඒකට නිකන් අර පිස්සු හැදිලා වගේ පුතා පෙරේතයන්ට පිරිත් වතුර ගෙවුවා වගේ නටනවා. එච්චරනේ කරන්නේ. හරිද? ඒ වගේ නෙවෙයි පුතා අර වගේ ඇතුලේ තියෙන වෙන හැඟීමක් භාවයක්. හරිද? හැඟීමක් තියෙනවා භාවයක් තියෙනවා. අන්නේ භාවය තමා පුතේ වැදගත් වෙන්නේ. ඒවා තමා පුතේ නිර්මාණකරුවගේ සූක්ෂම හැකියාවන් කියන්නේ.